හායි යාළුවනේ. අපි අදත් ඔබේ නිවාහනට එනවා අලුත් වීඩියෝ කණ්ඩයක් අරගෙන no one asked me to plus infinity. කවුරුත් ඇහුවේ නැහැ, කවුරුත් කීවේ නැහැ. කවුරුත් කීවේ නැහැ මට ඇතුළට එන්න කියලා. කවුරුත් කීවේ නැහැ මට මේක කරන්න කියලා. කවුරුත් කීවේ නැහැ මට ලියා ගන්න කියලා. කවුරුත් මට කීවේ නැහැ යම්කිසි ක්‍රියාවක් කරන්න කියලා කියන විදිය මෙන්න මේ වාක්‍ය පුරාවට අපි උගන්වනවා. No one asked me to. හරිම ලේසි. No one asked me to plus infinity. රැඳී සිටින්න අපත් සමග. No one asked me to clean the room. කාමරේ පිරිසිදු කරන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. කවුරුත් මට කිව්වේ නැහැ කාමරේ පිරිසිදු කරන්න කියලා. No one asked me to clean the room. මෙතන asked කියන එක ed එකතු වෙලා තිබුණත් අපි වෙඩි තියන්න වගේ asked කියලා කියන්නේ. No one asked me to කියලා තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. No one asked me to cook. රාත්‍රී ආහාරය පිසින්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to stay late. පරක්කු වෙනකන් ඉන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to stay late. No one asked me to sign the paper. කඩදාසියට අත්සන් කරන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to sign the paper. කඩදාසිය අත්සන් කරන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to buy groceries. බඩු ගන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. බඩු ගන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to buy groceries. කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to. හරිම ලේසි. No one asked me to දැම්ම නිකම් verb එක දැම්ම. No one asked me to fix the car. කාර් එක හදන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to help them. ඔවුන්ට උදව් කරන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to help them. ඔවුන්ට උදව් කරන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to help them, but I helped them. No one asked me to write the report. වාර්තාව ලියන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to write the report. වාර්තාව ලියන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to write the report. No one asked me to call the doctor. දොස්තරට කතා කරන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to call the doctor. දොස්තරට කතා කරන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to call the doctor. No one asked me to wait here. මෙතන ඉන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to wait here. මෙතන ඉන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to pay the bill. බිල ගෙවන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to pay the bill. බිල ගෙවන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to pay the bill. No one asked me to wash the dishes. පිඟාන සෝදන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. But I washed the dishes. No one asked me to wash the dishes. පිඟාන සෝදන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. නමුත් මම පිඟාන සේදුවා. No one asked me to bring flowers. මල් ගේන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to bring flowers. මල් ගේන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. නමුත් මම ගෙනාවා. No one asked me to share the news. ප්‍රවෘත්තිය බෙදා හරින්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to share the news. Just like a gossip. No one asked me to join the meeting. රැස්වීමට සම්බන්ධ වෙන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to join the meeting. රැස්වීමට සම්බන්ධ වෙන්න කියලා මීටින් එකට එන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to open the window. ජනලේ අරින්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to open the window. ජනලේ අරින්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to close the door. දොර වහන්න කියලා කවුරුත් මට කිව්වේ නැහැ. No one asked me to close the door. No one asked. කවුරුත්ම කිව්වේ නැහැ. No one asked. කවුරුත් කිව්වේ නැහැ මට මේ දේ කරන්න කියලා. No one asked me to. කවුරුත් මට කිව්වේ නැහැ යම්කිසි ක්‍රියාවක් කරන්න කියලා. හරිම ලස්සන වාක්‍ය ඛණ්ඩයක්. ඔයාගේ ලස්සන වාක්‍ය පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. අපි ප්‍රැක්ටිස් කරමු දෛනිකව මේ වීඩියෝස් බලලා. No one asked me to.
No one asked me to drive the bus. බස් එක පදවන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to drive the bus. බස් එක පදවන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to. No one asked me to plus infinitive. No one asked me to speak English. ඉංග්‍රීසි කතා කරන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to speak English. ඉංග්‍රීසි කතා කරන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to give a speech. කතාවක් දෙන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to give a speech. කතාවක් දෙන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to give a speech. No one asked me to organize the party. පාටිය ලෑස්ති කරන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to organize the party. පාටිය ලෑස්ති කරන්න කියලා සාදේ ලෑස්ති කරන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to paint the wall. බිත්තිය පින්තාරු කරන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to paint the wall. බිත්තිය පාට කරන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to water the plants. පැලවලට වතුර දාන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to water the plants. පැලවලට වතුර දාන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. දෛනිකව පාවිච්චි කරන භාවිතා වන වැදගත්ම කොමන් වාක්‍ය කණ්ඩ අපි මේ විදිහට වීඩියෝස් වලින් අරන් එන්නේ. ප්‍රැක්ටිස් කරන්න, බලන්න, කමෙන්ට් කරන්න. ඔබයාගේ ලස්සන වාක්‍ය පල්ලක් කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න. අපි වැරදි හදාගමු. ඉංග්‍රීසි පුහුණු වෙමු, නැවත ලියමු, නැවත බලමු, ෂෙයා කරන්න, අනිත් අයට බලන්න, ඉගෙන ගන්න. No one asked me to wear a tie. tie එකක් දාන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to wear a tie. tie එකක් දාන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to tell a story. කතාවක් කියන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to tell a story. කතාවක් කියන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to take a photo. පින්තූරයක් ගන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to take a photograph. පින්තූරයක් ගන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to move the chair. පුටුව අයින් කරන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to move the chair. පුටුව අයින් කරන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to keep the secret. රහස රැක. No one asked me to keep the secret. රහස රැක ගන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to keep the secret. No one asked me to check the engine. engine එක පරීක්ෂා කරන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to check the engine. engine එක පරීක්ෂා කරන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to solve the problem. ප්‍රශ්නය විසඳන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to solve the problem. ප්‍රශ්නය විසඳන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to sing a song. සින්දුවක් කියන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to sing the song. No one asked me to sing a song. සින්දුවක් කියන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to dance with her. එයත් එක්ක නටන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. But I danced with her. නමුත් මං එයත් එක්ක නැටුවා. No one asked me to dance with her. එයත් එක්ක නටන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to carry the bag. බෑග් ගොස්සන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to carry the bags. බෑග් ගොස්සන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to feed the cat. පූසට කන්න දෙන්න කියලා මට කවුරුත් කීවේ නැහැ. පූසට කන්න දෙන්න කියලා මට කවුරුත් කීවේ නැහැ. No one asked me to feed the cat. No one asked me to sit down. වාඩි වෙන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to sit down. වාඩි වෙන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. No one asked me to leave early. වේලාසෙන් යන්න කියලා කවුරුත් මට කීවේ නැහැ. But I left early. No one asked me to leave early. වේලාසෙන් යන්න කියලා කවුරුත් මට කීවේ නැහැ.
නමුත් මම වෙලාසලින් කියා no one asked me to study tonight. අද රෑ පාඩම් කරන්න කියලා කවුරුත් මට කිව්වේ නෑ. No one asked me to study tonight. අද රෑ පාඩම් කරන්න කියලා කවුරුත් මට කිව්වේ නෑ. No one asked me to switch off the lights. light නිවන්න කියලා කවුරුත් මට කිව්වේ නෑ. No one asked me to switch off the lights. light නිවන්න කියලා කවුරුත් මට කිව්වේ නෑ. Thank you for watching BBCC.